අයිබෝවන් ඔබ දන්නවද ඔබේ ශරීරයේ උස දවස පුරාම එකම අගයක තියෙන්නේ නැහැ කියලා. මෙහෙම කිව්වත් ඔබ උදේට උසින් වැඩි, රාත්‍රිය වෙනකොට තරමක් මිටි වෙනවා. මේක පුංචි වෙනසක්. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 1ක් හෝ 2ක්. ඒත් ඒක විද්‍යාත්මකව සනාථ කරපු සත්‍යයක්. මේකේ රහස්‍ය තියෙන්නේ ඔබේ කොඳු ඇට පේලි. ඔබ නිදාගෙන ඉන්නකොට කොඳු ඇට අතර තියෙන මෘදු ජෙල් වගේ තැටි ජලය උරාගෙන ඔබව උසින් වැඩි කරනවා. ඒත් දවස පුරාම ගුරුත්වාකර්ෂණය ඔබේ කොඳු ඇට පෙළ මතට පීඩනය යොදන අතරේ මෙත් ඇටි ක්‍රමෙන් ජලය අහිමි වෙලා හැකිලෙනවා. අධ්‍යයන වලින් පෙන්නුම් කරන්නේ එක දවසක් තුලදී කොඳු ඇට පෙළට මිලිමීටර 19ක් තරම් උස අහිමි වෙන්න පුළුවන් කියලා. විද්‍යාඥයින් ගුරුත්වාකර්ෂණය නැති අභ්‍යවකාශයේ අභ්‍යවකාශගාමීන් අධ්‍යයනය කරලා තියෙනවා. ඒ මෙහියුම් අතරතුර ඔවුන් උසින් වැඩි වෙන බව ඒ අනුව සොයාගෙන තියෙනවා. මේ වීඩියෝ එකේදී මේක සිද්ධ වෙන්නේ ඇයි? ඔබේ කොඳු ඇට පෙළ දිනපතා මුහුණ දෙන්න මොන වගේ දේවල් වලටද සහ වෛද්‍යවරුන් දැසන කාලේ උසමනින්න නිර්දේශ කරන්නේ ඇයි කියලා අපි පැහැදිලි කරගමු. ඉතින් කතාව සම්පූර්ණයෙන් දැනගන්න උඩ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් Lex Lantern YouTube channel එකට පිවිසෙන්න ඔබට ආරාධනා කරනවා. මේ උස වෙනස් වීමට ප්‍රධාන හේතුව ඔබේ කොඳු ඇට පෙළ. හැම කොඳු ඇටයක් අතරින්ම shock absorb එකක් වගේ ක්‍රියා කරන අන්තර් කශේරුකා තැටි විදිහට හඳුන්වන මෘදු ජෙල් වගේ ව්‍යුහයන් තියෙනවා. ඔබ නැගිටලා ඉන්නකොට, ඇවිදිනකොට, වාඩි වෙලා ඉන්නකොට මේ තැටි කම්පනය අවශෝෂණය කරගෙන ශරීර බර දරනවා. දවස පුරාම ගුරුත්වාකර්ෂණය ඔබේ කොඳු ඇට පෙළ නොනවත්වා පහළට තල්ලු කරනවා. ඔබ ගමන් කරනකොට සහ බර උසලනකොට මේ තැටි ක්‍රමයෙන් ජලය අහිමි වෙලා හැකිලෙනවා. මේ ක්‍රමානුකූල කම්පනය නිසා ඔබේ මුළු කොඳු ඇට පෙළම කෙටි වෙනවා. ඒ නිසා රාත්‍රිය වෙනකොට ඔබ තරමක් මිටි වෙනවා. ඔබ නිදාගන්න යනකොට ගුරුත්වාකර්ෂණයේ පීඩනය ඔබේ කොඳු ඇට පෙළෙන් ඉවත් වෙනවා. ඔබේ අන්තර් කශේරුකා තැටි නැවත ජලය අවශෝෂණය කරගෙන ක්‍රමයෙන් ඝන වෙනවා. 2020 අවුරුද්දේ scientific report සංග්‍රහයේ පළවුණ Diurnal T2 changes of the intervertebral discs of the entire spine කියන අධ්‍යයනයක් MRI ස්කෑන් භාවිතයෙන් තහවුරු කළේ විවේකයේදී තැටිවලට තරලය ලැබෙන අතරේ දවසේ ක්‍රියාකාරකම් අතරතුර තරලය අහිමි වෙන බව. මේ නිසාම රාත්‍රියේදී ඔබේ කොඳු ඇට පෙළ දිගු වෙන අතරේ හැම උදෑසනකම තරමක් උසින් අවදි වෙනවා. නිශ්චිත උස වෙනස පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒක රඳා පවතින්නේ ඔබේ ශරීරයේ බර, ක්‍රියාකාරී මට්ටම, වාඩි වීමේ පුරුදු සහ සමස්ත කොඳු ඇට පෙළේ සෞඛ්‍ය මත. Journal of Spinal Disorders සංග්‍රහයේ පළවුණ height change caused by creep in intervertebral discs කියන අධ්‍යයනයකින් හොයාගෙන තියෙන්නේ මිනිස් කොඳු ඇට පෙළට එක දවසක් තුලදී මිලිමීටර 19ක් තරම් උස අහිමි වෙන්න පුළුවන් බව. ගොඩක් අයට සිද්ධ වෙන්නේ තරමක් පුංචි වෙනසක්. සාමාන්‍යයෙන් මිලිමීටර 10ත් 20ත් අතරේ. ඒත් ඒක උස ප්‍රස්ථාරයක පැහැදිලිව පේන තරමට ප්‍රමාණවත්. ඔබ නැගිටලා ඉන්නකොට ගුරුත්වාකර්ෂණය නොනවත්වා ඔබේ ශරීරයේ පහළට අදිනවා. ඒ බරින් වැඩි කොටසක් දරාගන්නේ ඔබේ කොඳු ඇට පෙළ. දීර්ඝ වේලාවක් නැගිටලා ඉන්න එක, ඇවිදීම හෝ බර දේවල් රැගෙන යාම තැටි මතට පීඩනය වැඩි කරනවා. Diurnal Variations of Intervertebral Disc Height කියන 2010 අවුරුද්දේ ජෛව යාන්ත්‍රික අධ්‍යයනයකින් පැහැදිලි කළේ මේ දෛනික බර දැරීම තැටි වලින් තරලය ක්‍රමයෙන් ඉවතට තල්ලු කරන අතරේ තැටි උස අඩු කරලා හවස් වෙනකොට කොඳු ඇට පෙළ තුල පීඩනය වැඩි කරන බව. මේ නිසාම ගොඩක් අයට දවස අවසානයේදී තද ගතියක් හෝ කෙටි බවක් දැනෙනවා. මේකට තියෙන ශක්තිමත්ම සාක්ෂියක් ලැබෙන්නේ අභ්‍යවකාශයෙන්. අවම ගුරුත්වාකර්ෂණයෙන් ජීවත් වෙන අභ්‍යවකාශගාමීන් ගොඩක් වෙලාවට ඒ මෙහෙයුම් අතරතුර උසින් තරමක් වැඩි වෙනවා. Applied Ergonomics සංග්‍රහයේ පළවුණ Changes in Seated Height in Microgravity කියන අධ්‍යයනයක් අභ්‍යවකාශගාමීන්ගේ පැහැදිලි කොඳු ඇට පෙළ දිගු වීම වාර්තා කරලා තියෙන්නේ ඔවුන්ගේ කොඳු ඇට පෙළ මත ගුරුත්වාකර්ෂණයේ පීඩනයක් නොමැති නිසා. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මේ උදාහරණය පෘථිවියේ අපි සියලු දෙනාටම දිනපතා සිද්ධ වෙන දේම ගොඩක් විශාල ලෙස තහවුරු කරනවා. තවත් වැදගත් කාරණාවක් තමයි ඔබේ ඉරියව්ව මේ චක්‍රය නවත්වන්නේ නැහැ. Archives of Physical Medicine and Rehabilitation සංග්‍රහයේ පරීක්ෂණයකට අනුව විශිෂ්ට ඉරියව්වක් තියෙන අයටත් කොඳු ඇට පෙළ කම්පනය සිද්ධ වෙනවා. මේ නිසාම වෛද්‍යවරු හැම දවසකම එකම වේලාවක හොඳම වේලාව උදෑසන උසමනින්න නිර්දේශ කරනවා. විශේෂයෙන් දරුවන්, ක්‍රීඩකයන් සහ වර්ධනය හෝ කොඳු ඇට පෙළ ආශ්‍රිත ගැටලු සඳහා නිරීක්ෂණය කරන රෝගීන්ට තමයි මේ උදෑසන කාලයේ උසමනින්න නිර්දේශ කරන්නේ. ඉතින් මේ නිසා මතක තියාගන්න. දවස පුරා තරමක් උස වෙනස් වීම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්. ඒක ඔබේ කොඳු ඇට පෙළ දැඩි ලෙස වැඩ කරලා හැම රාත්‍රියකම පරිපූර්ණව සුවය ලබා ගැනීමේ උපක්‍රමයක්.